කට්ටියට අදත් ඉතින් Need for Speed Heat එකෙන් ගේම් ප්ලේ එකක් කියන්නේ ආයෙ ඉතින් ගැම්මට වටරවුම රේස් එකක් යන්න හදන්න ඉතින් ආය කතා කරලා වැඩක් නැහැ මගේ සුපිරි වண்டிය තියෙනවා වෙන්ද වගේම ඒ නිසාන් කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් ආයේ සුපිරි GTR වගේ ආසම් බ්‍රෑන්ඩ් එකක් රේස් සුපිරි වටරවුමක් වගේ මම දැන් එදින වටරවුම මිනිස්සුන් දියෙත් නෑ මෙවුන් දියෙත් නෑ රේස් කරගෙන ගියාගෙන ටාගට් ෆිනිෂ් ෆස්ට් බලමු ෆස්ට් ගහ ගන්න පුළුවන් වේද නැද්ද කියලා මේක 20000ක් හම් වෙනවා ලේසි නෑ ගහගත්තොත් ගොඩ අත්ත ගමන්ම සයිඩ් කරා නයිට් ස්පොට් එකක් දැම්ම අපෝ තුන ජියර් එක තුනට විතර අම්මල සිටි අරුන් කෙලගෙන යනවා ගියාන්කෝ හරි මගේ අඩෝ ට්‍රැක් එක ඒ ට්‍රැක් එක නම් සුපිරියක් ට්‍රැක් එක සුපිරි නම් කමන්න මට අර 20000 හම්බුනොත් ඇති බා අර උඩින් පැන්නුවොත් කේස් කරන්න නිකන් කන්න ඕනේ අම්මට දෙරි හිමින් ඒ ලැප් 4ක් තියෙනවා අනිත් ඒවා ලැප් 3යි මේක ලැප් 4ක් තියෙනවා සුපිරි ග්‍රැෆික් එක පළවෙනි අපසු කර ගැනීමට ඉතා නියමිතයි ආසන්නයි මේ අවස්ථාවේදී පළවෙනි අපසු කිරීමට නොහැකි වන අතර පළවෙනි ඩැප් එක ඒ ආකාරයෙන් අවසන් වෙනවා. පළවෙනි කොට ඩයල් කරන අතර මාගේ ගියර් බොක්ස් එක පහට පමණ දැන් ගොස් තිබෙනවා. පළවෙනි සමග ඉතා දැවැත් සටනක යෙදෙනවා. මා අවස්ථාවේදී හොර කරනවා කියන්න බෑ මට නයිට්‍රස් පාරක් දාලා යව පොඩ්ඩක් පසුබට කරනවා. මට සිල් රිවර්ස් එක බලුවා විතරයි. තරං කරුවා ඉතා උද්‍යෝගයේ යන්න ගිහිල්ලා අච්චිට එනවා. මේක විනාඩි 3-4 වගේ වීඩියෝ එකක් වෙනවා. මොකද කිව්වොත් මේ වීරයා මේ අවස්ථාවේදී ඉතා වේගවත් අන්දමින් මේ ගියර් කටුව පහට දාලා යනවා. ගියර් කටුව කියන්නේ ගියර් එක. ඇයි වේගය අඩු වෙන්නේ හැප්පුණාම? පේනවනේ ඉතින් මේ 10 වෙනිය දැන් පරද්දනවා 11 වෙනිය අයින් වැඩ තියෙනවා. ඇයි මේ හිමින් යන්නේ? මේ හෝන් එකක් ගහලා ෆෝන් එකක් දාන්න ඕනි බම් මේකට. ඒ අපි පසු කරන්නේ 3 වෙනි වටේ අවසන් කිරීමට යන මෝඩ තරංකරුවන් පිරිසක්. මේ අවස්ථාවේදී මම ගියර් එක පාවිච්චි කරනවද නැහැ. 4 වෙනි වටේත් අපි මේ අවස්ථාවේදී ඉතා වේගවත් අන්දමින් විදගෙන යනවා. මේක මැදින් දාලා යන්න පුළුවන්. ඒක කරන්නේ අපි අර ගැම්ම ගන්න ඕනේ. දැන් මෙච්චර වීඩියෝ එක බලවල ඉන්නවනේ සබ්ස්ක්‍රයිබ් බටන් එක තබන්න ලයික් එකක් තබන්න ෂෙයාර් කරන්න ඕනේ ෂෙයාර් කරගන්න කමෙන්ට් එකක් දාන්න ඕනේ මේ තාම 3 වෙනි වටේ යනවනේ බං මේ කී වෙනි වටේද දන්නේ නැහැ බයි යන්නේ අනේ වන්ද ගොබ්බ හැතයින් අම්මල සිටි හැප්පුණා ගියාම පිටිපස්සේ එනවද මොකෙක් කරන්නේ නැහැනේ දින්න බං ඉතින් යා විනාඩි 2යි ගානකින් ඉවර කරා මම ඒක. තා සාර්ථක ගන්න මේ. ඩොලර් 20000ක් හම්බුණා. ඉතින් හරි. මේ ට්‍රැක් එකේ මට ආය යන්න ආසයිවා. ට්‍රැක් එකේ යමන්න මොකෝ කියන්නේ? ට්‍රැක් එකේ වටයක් දාන්න. මට ට්‍රැක් එකේ යන්න මාර ආසාවක් තියෙනවා මොනවායි. මේ අර ආයෙ ගහුවොත් ආයෙ 20000ක් දෙනවද දන්නේ නැහැ නේද? මේ මුලින් බලමු 20000 ගන්න 20000 කියන. යන් ආයේ අපි මෙතන මැද්දෙන් දාන්න බලමු. හරි. ඊට වඩා හොඳ තියෙන පාරෙන් යනවා බා. මේ ට්‍රැක් එක පට්ටෝයි. මෙතන ආයෙ ගහුවොත් ආයෙ දෙනවද කියලා බලමු. 15000ක් දෙනවා. කමන්න අපි ඒකත් ගමු. 15000ක් අටිනු. මට ආයෙ ට්‍රැක් එකේ ගහන්න ඕනේ බා. වාහනේ ඔය පැල්ල පොඩි වෙලා දිනේව ගණන් ගන්න එපා. මට කාර් එකේ සුවඳ නිකන් ඉබේට දැනෙනවා ආග්‍රහණය වෙනවා. අයියෝ මේ වීඩියෝ කැලි බලන්න බෑ මට. මේ කීනේද මේකෙත් පළවෙනි වුණාම 15000ක් හම්බ වෙනවා. නැවත වාරයක් අපි පුරුදු පරිදි තරංග වාරයක් සඳහා එක් වෙනවා.
නැවත වාරයක් පරිදිම අර මෝඩ රැල්ල ඉස්සරහින් යනවා. මම පස්සෙනියට යන්නේ කියන්නේ තව පොඩ ඉස්සර කරන් බලමු නයිට්‍රස් නෑ නේද මට අරගෙන අතුරින් දාලා පොඩි වැඩ කෑල්ලක් දාන්නත් අම්මට තේරි මේක අර අරු විදිනවනේ බං මරිසි විදිල්ලා අර බලහන් කෝල පාට එක විදලානේ බබා හන්දෙන්න යන්නේ හලොත් දාහත් නැති වෙයි තරකින් නැති වෙයි දන්නේ ගණන් ගන්නවා පොඩ්ඩක් නයිට්‍රස් පොඩ්ඩක් තිබ්බම ඇගේ පොඩ්ඩක් අහන්නලා ඉන්න අම්මට තේරි දෙවෙනි ලැප් එක යන්න අරුව පාස් කරගන්න බැරි වෙයි මේ මොන ට්‍රැක් එක පට්ට ඊළඟ පාර වංගුවේදී නයිට්‍රස් පාර දාලා යන්න ඕන බා දාම් කරන්නට අම්මට තිරි අර අරු ඉදගෙන ඉන්නේ ඉන්නේ එහෙම නෙමෙයි මන්නම් කියන්නේ උඩින් යනකොට පල්ලෙහෙන් යද්දි මේ අපිට ඉස්සර කරන්න ලේසි බා උඩින් යද්දි නිකන් දුර වැඩි වගේ සීනක් තියෙනවා අයියෝ මම නයිට් එක සබන්නේ නේ අර වංගුවේදී බා තුන්වෙනි ලැප් එක මේ මං යන්නේ තුන්වෙනි ලැප් එක කියන්නේ මුන් යන්නේ මේ දෙවෙනි ලැප් එක ආයි හෝන් නෑ සෙට් නෑ බා 11 වෙනියා 10 වෙනියා පාස් කරමු 9 වෙනියා මම පළවෙනියා යකෝ තව ඉන්නවා මේ හෝන් නෑ අයින් අම්මට හිරි උන්ට හෝන් ගහන්න කියලා තව පොට්ටෙන් හරියට හරි හොඳම ටික කරගන්නවා පැයට කිලෝමීටර් 150ක වේගෙන් දැන් අපි යදිනවා තා වේගවත් මෙව් එකක් කියන්නේ මේ වේග පැයට කිලෝමීටර් 139යි 142යි 144යි ලාස්ට් ලැප් එක එහෙනම් අපි මේ අවස්ථාවේදී යන්න හදන්නේ ගියර් එකක් ගන්නවා අම්මට තිරි 6ට ගන්නවා වගේ ගියර් එක සාමාන්‍යව 6ට වදිනවා තනගේ ජයග්‍රහණය කරනවා නැවත වාරයක් විනාඩි කීයෙන්ද දන්නේ මේ පරිවර කරේ එන්නන්නේ විනාඩි 30 ගණක් මට මතක නෑ විනාඩි කීයද කියලා බලන්නත් එපා වීඩියෝ එක පස්සට කරලා ඒ කීයද කියලා 15000ක් මම දැන් 30 ගණක් ඇති අනේ අම්මා විසෝ 10000 දෙනවා ආයෙ එකක් ගියොත් ඒක මොකද කරන්නේ තව රේස් එකක් යන්ත නිව්වේව නැත්ත මොකද්ද කරන් තියෙන්නේ මේකේ මේ පොල්ලු සෙට් එක එහෙනම් මේ වගේ ට්‍රක් එකකින් අදත් ආයෙ වෙන්න වගේම ගේම් ප්ලේ එකක් අරන් එන්නම් ඉතින් කැපෙන්නයි හදන්නේ ඩිෆ්ට් එකක් ගාලා වෙන්නන්නද ඩිෆ්ට් ගාලා රිපෝට් එකක් තියෙනවා මේදී අය ගැම්මට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙමු එනකොල්ල අපි කැපෙනවා බා